අයිබෝවන් යාළුවනේ ලස්සන වෙන්න කියලා අපි සාමාන්‍යයෙන් කරන්නේ ස්කින් කෙයා, ෆේස් පැක්, මේකප් වගේ දේවල්නේ. හැබැයි අපේ පෙනුමට බලපාන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අපේ හිතේ සංසුන්කම. ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂ බියුටි මෙඩිටේෂන් එකක්. මේක දවසට විනාඩි 5ක් කරන්න පුළුවන්. උදේ අවදි වුණ ගමන් රාත්‍රියේ නිදා ගන්න කලින්. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම නිදහස් තැනකට ගිහින් සුවපහසු විදියට වාඩි වෙන්න. ෆෝන් එක සයිලන්ට් කරලා වටපිටාවේ අවධානය වෙනස් කරන දේවල් ටිකක් අමතක කරන්න. S2 හිමින් වහගන්න. දැන් ඔබේ උරහිස් රිලැක්ස් කරගන්න. මූණේ තියෙන ටෙන්ෂන් එකත් අඩු කරන්න. දත් ටික රිලැක්ස් කරගන්න. නළලත් රිලැක්ස් කරගන්න. දැන් හිමින් හුස්ම ගන්න. තප්පර කිහිපයක් තියාගන්න. හිමින් හුස්ම පිට කරන්න. මේක දෙවරක් කරන්න. දැන් ඔබේ අවධානය ඔබ වෙතම යොමු කරන්න. හිතෙන් කියන්න මම මට ආදරය කරනවා. නැවතත් හිමින් කියන්න මම මාව පිළිගන්නවා. ඔබේ පෙනුම ගැන ඔබට කිසිම අඩුපාඩුවක් වගේ දැනුණත් ඒ ගැන ඔබටම දොස් කියන්න එපා. ඔබ වෙන කෙනෙක් වගේ වෙන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ වටිනාකම තියාගන්න. දැන් හිතෙන් කියන්න මම මගේ ශරීරයට ගරු කරනවා. මගේ ශරීරය මට කරන දේවල් ගැන මම ස්තුති වෙනවා. මම මට කරුණාවන්ත වෙනවා. දැන් ඔබේ මුහුණේ ලස්සන මෘදු සිනාවක් තියාගෙන සිතන්න. ඔබේ හිත සංසුන් වෙනවා කියලා හිතන්න. ඔබේ දවස පොසිටිව් එනර්ජි එකකින් පිරෙනවා කියලා හිතාගන්න. හිමින් හුස්ම ගන්න. හුස්ම පිට කරන විට ස්ට්‍රෙස් එක, නෙගටිව් තෝට්ස්, අනවශ්‍ය බිය අත්හැරලා දාන්න. හුස්ම ගන්න විට සංසුන්කම ඇතුළට එනවා. හුස්ම පිට කරනකොට ස්ට්‍රෙස් එක පිට වෙනවා. නැවතත් හුස්ම ගන්න. සංසුන්කම ඇතුළට ගන්න. හුස්ම පිට කරන්න. ස්ට්‍රෙස් එක පිට කරන්න. ඔබ කිසිවෙකු සමග කම්පයා වෙන්න අවශ්‍ය නැහැ. මේ මොහොත ඔබ වෙනුවෙන්මයි. දැන් මම කියන වාක්‍ය ඔයා හිමිහිට හිතින් සිතන්න. මම ලස්සනයි. මම මාව පිළිගන්නවා. මගේ හිත සංසුන් වෙනවා. මම පොසිටිව් එනර්ජි එකකින් පිරෙනවා. මම මට ආදරෙන් සලකනවා. මම මගේ හොඳ ගුණාංග අගය කරනවා. මම මගේ වටිනාකම දන්නවා. මේ වචන වලින් කියන විට ඒවා ඇත්ත විශ්වාස කරන්න උත්සාහ කරන්න. මොකද ලස්සන කියන්නේ මිර එකකින් පෙනෙන පෙනුම විතරක් නෙවෙයි. ඔබේ කොන්ෆිඩන්ට් එක, ඔබේ සිනහව, ඔබේ කරුණාව, ඔබේ හැසිරීම, මේ හැම දෙයක්ම ඔබේ ලස්සනේ කොටසක්. දැන් ඔබගේ ජීවිතයට ස්තුති කරන්න. ඔබේ පවුලට, ඔබේ මිතුරන්ට, ඔබට ලැබුණු අවස්ථා, මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. එහෙම නැත්නම් අද උදේ ඔබට ලැබුණු ලස්සන හිරු එළියට උනා සිතින් සිතන්නේ ස්තුති වෙන්න. මට තියෙන දේවල් වෙනුවෙන් මම ස්තුති වෙනවා. දැන් හිමින් ගැඹුරු හුස්මක් ගන්න. හිමින් පිට කරන්න. ඔබේ ඇඟිලි ටිකක් මූව් කරලා හිමින් S2 විවෘත කරන්න. මතක තියාගන්න. ඔබේ ලස්සන වැඩි කරන්නේ ස්කින් කෙයා විතරක් නෙවෙයි. ඔබ හිතින් කරන කෙයා එකට. දවසට විනාඩි 5ක් මේ විදියට කරන්න. මේ වගේ වීඩියෝ ඔබට වටිනවා නම් ලයික් කරන්න. තවත් මේ වගේ බියුටි, ස්කින් කෙයා, පොසිටිව් ලයිෆ් ස්ටයිල් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔබ ලස්සනයි, ඔබ වටිනවා, ඔබ ඔබම වීම ප්‍රමාණවත්. සුබ